ඔයාලත් එනවද මාත් එක්ක කුකිස් හදන්න? මේකට අරන් තියනවා පොල් කිරි. මිටි කිරි ටික විතරයි ගත්තේ. මෙතන තියෙනවා හාල් පිටි. මේකට අපි ලුණු කුඩු ස්වල්පයක් දා ගන්න ඕනේ රස අනුව. කහ කුඩු ස්වල්පෙකුත් දා ගන්න ඕනේ ලස්සන පාට එන්න. මේකට අපි දාගත්තා පොල් බෑවක මිටි කිරි, කහ ස්වල්පයක්, ලුණු ස්වල්පයක් දාගත්තා. අපි මේකට හාල් පිටි ටික දාන ගමන් තමයි හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. ගොඩාක් ඝනකමට තිබුණොත් කොකිස ලස්සනට එන්නේ නැහැ. ටිකට නැති වෙනකම්ම මේ වගේ මිශ්‍ර කරගන්න ඕනේ. බිත්තරයක් දාන්නයි යන්නේ. කුස්සිය රහස් වලින් එකක් මම ඔයාලට කියලා දෙන්නයි යන්නේ. අච්චුවෙන් හොඳට කොකිස ගැලවෙන්න ඕනේ නම් අපිට මේකට බිත්තරයකුත් දාගන්න පුළුවන්. මේ කරපිංච කිනිති දෙක තෙලේ බැදගෙන හොඳට කුඩු වෙන්න මේ වගේ මෙන්න මේ වගේ දාගන්න. තලයට ටික මේ වගේ දාගමු. දැන් යන්නේ කොකිස් බදින්නයි. රට කන්න කැමති කෙනෙකුට නම් මේකට කෑලි මිරිස් ටිකක් දාන්න පුළුවන්. කරපිංචයි තලයි දාගත්තාම ලස්සනට මේ තලයට ඔක්කොම තියෙනවා. මේ වගේ හදලා ඔයගොල්ලොත් කාලා බලන්නකො කොහොමද කියලා. පිරිම තමයි.